ආදරය මොන භාෂාවෙන් මොන විදියට කියවුණත් මිනිස් සංස්ථානයේ ඇතිවෙන සුන්දර හැඟීම. ඒ හැඟීම කොහේද කොහොම ඇතිවේද කියලා අපිට හිතාගන්න බෑ. ත්‍රිපිටකයේ සිට මරණ මංචකයේ දක්වාම විවිධ ස්වරූපයට අපි ආදරය කරනවා. ආදරය විඳිනවා. අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ දරුවන් ගැන ඇතිවන ආදරය, තමන්ගේ සහෝදර සහෝදරියන්, යහළු යෙහෙළියන්, පෙම්වතා පෙම්වතිය ගැන ඇතිවන ආදරය කාලානුරූපව විවිධ විදියට හිත තුළ නිර්මාණය වෙනවා. ඒ ආදරය අපේ ජීවිතය කාලය තුළ කොහොම වුණත් පුදුම දේ කියන්නේ කිසිම පාසලක කිසිම විශ්වවිද්‍යාලයක මේ ආදරය ගැන උගන්වන්නේ නැහැ. ආදරය සම්බන්ධව විවෘතව හා පුළුල් අවබෝධයක් ඇති නොවෙන්න නම් මේක එක හේතුවක්. අපි දන්නවද මේ ආදරයේ මරණය සිද්ධ වෙන්නේ කොතනද කියලා? ආදරය කිරීමේදී මරණයට ඇතිවන සමාන වචනය තමයි අයිති කර ගැනීම. ඔයා මේම හිතන්න, දුවෙකුට ආදරය කරන අම්ම කෙනෙක් සමහර වෙලාවට දුව ලොකු මහත් වෙලා රැකියාවක් කරන විටදී විතරක්ම නෙවෙයි, විවාහයක් කරගෙන ගෙදරින් ගියාම ඒ අයිතිය අතාරින්න ලෑස්ති නෑ. ඒ වගේම පෙම්වතෙක් තමාගේ පෙම්වතිය තවත් පුරුෂයෙකු සමග කතා කරනවට ඊර්ෂ්‍යා කරනවා. පෙම්වතිය තම ප්‍රේමයෙන් නිදිලා ගිහින් තවත් ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තොත් පෙම්වතිය හොයාගෙන ගිහින් මරණ දාන තරම් කේන්තියක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම හිතලා බලුවොත් අපි කොන්දේසි විරහිතව ආදරය කරන්නේ කවුද කියලා ඒ සබා දහම විතරමයි. බලන්න හඳ දිහා, ඒ හඳ කිරණ වැටෙන්නේ දුප්පත් පොහොසත් හොඳ නරක කියලා ભેදයක් නැතුව. හඳට එහෙම ભેදයක් සීමාවක් මායිමක් නැහැ. ඉරේලිය ගත්තත් ඒ ඉරටත් එහෙම ભેදයක් නැහැ. සුළඟ වැස්ස වුණත් ඒ විදියයි. හැබැයි ඔබ හිතන්න, ඔබේ දරුවෙක්ට ඔබේ ආදරය කරනවා කියලා. ඉතින් ඔබ බලාපොරොත්තු වෙනවා නේද ඔබට කීකරුව ඉන්න එක, හොඳට ඉගෙන ගන්න එක, රස්සාවක් කරන එක, එහෙමත් නැත්නම් ඔබ කැමති විදිහේ විවාහයක් කරගන්න එක. ඔබ වයසට ගියාම ඔබව බලාගනී කියලා ඒ වගේ දේවල් ඔබ බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකත් ඔබ ආයෝජනයක් කරලා යම් කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා වගේ දෙයක්. සමහර විට සාමපුරුෂයා පිළිතුගේ උපන්දිනය අමතක වෙලා එකාට තෑග්ගක් ගෙනියන්න බැරි වුණොත් ඇය ගොඩක් කනස්සන්නට පත් වෙනවා නේද? එහෙම වෙන්නේ ඇයි? අපි ආදරය වෙනුවෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. මොකද අපි ඒක ගනුදෙනුවක් කියලා හිතනවා. ආදරය කියන්නේ ඇත්තටම අපි ලබා දෙන දෙයක් මිසක් අපි ලබා ගත යුතු දෙයක් නෙවෙයි. ඔබ මල ගෙදරට ආදරය කරනවා නම් වතුර, පොහොර, ඉරේලිය දී ඒ මල රැක ගන්නවා මිසක් ඒ මල කඩන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම අසල් වැසියන්ට ප්‍රේම කරන්න කියලා ජේසුස් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආදරය, ප්‍රේමය කියලා කියන්නේ හදවතේ තියෙන මිලකල නොහැකි හැඟීමක්. ඔබට කොන්දේසි විරහිතව කෙනෙකුට ආදරයක් ලබා දුන්නොත් ඔබට කොන්දේසි විරහිත ආදරයක් ලැබේවි. ආදරය නිසා අපි තරහ, වෛරය, ඊර්ෂ්‍යාව, ඉච්ඡා, බකත්වය අපේ හිත තුළ ඇති කරගන්නේ ඇයි? ඔබටත් ඕනේ ආදරය සුන්දර අත්දැකීම් විඳින්න මිස ආදරය
සදාකාලිකවම ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන්. ආදරය ලැබුණු දින වගේම ආදරය මිය ගිය තැනකදී ඔබට ආදරය කරන්න පුළුවන් නම් ආදරය නමින් ජීවිතය දීමත් ජීවිතය උතුරා ගැනීමත් සිදු නොවේවි. මේ ආදරයේදී ගොඩක් දෙනෙක් පටු විදියට තමයි බලන්නේ. පිරිමියෙක් සමහර වෙලාවට තමන්ගේ ගැහැණු යාළුවෙක් එක්ක ගිහිල්ලා කෝපය එකක් පිබී තමන්ගේ පෞද්ගලික ජීවිතය බෙදා ගන්නවා කියන එක වෙනත් රටක නම් ප්‍රශ්නයක් නෙවෙයි. එවැනි රටවල් වල එය ඔවුන් සිතන්නේ අවබෝධයෙන් ජීවත් වීමක් කියලා. නමුත් අපේ රටේ මේ බෙදාගෙන ජීවත් වීම තුළ තමන්ගේ බිරිඳට පිරිමි යාළුවෙක් ඉන්නවා කියන එකත් සැමියට ගැහැණු යාළුවෙක් ඉන්නවා කියන එකත් ඉවසනවද? අපි ඒ විදිහේ බැඳීම් වලට කොයිතරම් වෛර කරනවද? අපි ඒ බැඳීම් තුළ ඒ ආදරය තුළ කොයිතරම් කොන්දේසි ඇති කරගෙන තියෙනවද? ඒ තරම් තියුණු මනසක් අපිට නැහැ. ඒ විදිහේ බැඳීමක් අපි හිතන්නේ ආදරයට කරන ද්‍රෝහිකමක් කියලා. හිතන්නකෝ මෙහෙම සීගිරි කැටපත් පවුරේ ඉන්න සීගිරි ලලනාවන්ගේ උඩුකය නිරුවත් වුණත් ඒ කාලයේ හිටිය ජනතාවට ඒ ගැන ගැටලුවක් තිබුණේ නැහැ. ඔවුන් ඒ නිර්මාණය දැකලා ඒ නිහතමානීකම වටිනාකම සුන්දරත්වය තවත් වෙනත් නිර්මාණ කරලා තියෙනවා. ඔවුන්ට ඒ තරම් උසස් මානසික තත්ත්වයක් තිබිලා තියෙනවා. නමුත් අද ඒ තරම් දෙයක් බලන්න තරම් උසස් මනසක් මිනිස්සුන්ට නැහැ. එදා විවාහයක් සිද්ධ වුණාම එය පොතක ලියලා නීතියේ ඉස්සරහා සැමියා පිළිද නොවුනත් ඔවුන් ඉතා සුන්දර ජීවිතයක් ගත කරලා තියෙනවා. නමුත් මේ වීදියේදී සියල්ලම වෙනස් වෙලා පොතක ලියලා නීතියෙන් බැඳුනත් කොන්දේසි ඇති කරගත් ආදරේ අහිමි වීමක් තියෙනවා.